ටෙස්ට් එක බුක් කරන්න හදිසි වෙන්නේ. ටෙස්ට් එක බුක් කරන්න කලින් මොක් එක්සෑම්ස් කරනකොට එන්නේ ලකුණු සෙට් එක එහෙමනම් අන්න ඒ වගේ රිසල්ට් එකක් තමයි ඔයාලට කොහොමත් එන්නේ. එතකොට ඔයාලට බෑන්ඩ් 7 8 වගේ ගන්න ඕන තැනදී ඔයාලට එන්නේ හැමදාම උත්තර 25යි නම් 40න්. ඒ කියන්නේ ඔයා රෙඩි නේ. එහෙනම් ඔයා මොකක් හරි ස්කිල් ඉම්ප්‍රූව්මන්ට් එකකට යන්න ඕනේ. ඒක vocabulary වෙන්න පුළුවන්, සමහරකට grammar issue එකක් වෙන්න පුළුවන්, සමහරකට expert කෙනෙක්ගෙන් අහන්න වෙනවා. ඒ වගේ තැනකට මම ඔය කෙනෙක් ගාවට එන්න වෙයි ගොඩක් දුරට. ඔයාලා self study කරනවා නම් ඔයා try කරන්න ඕනේ මොකද්ද error එක. ඇයි මේක error එක උනේ මට. දැන් උදාහරණයකට reading එක ප්‍රශ්නෙට උත්තරයක් එන්නේ නැත්නම් ඒක ඔයා බලන්න ඕනේ ඡේද කියලා මොන හරියද තියෙන. අර ඡේද මෙන්න මේ වාක්‍ය තුන මට තේරෙන්නේ. එක ලේඩි කෙනෙක්ගේ මොක් එක්සෑම් එකකදී වෙච්ච දෙයක් තමයි එයාට බෑ 3ක් ආවා 3ටම 7 ආවා අන්තිම එකේදී 6.5. එයා උත්තර දෙනකොට හැමතිස්සෙම තප්පර 3-4ක් විතර ඩිලේ කරලා තමයි ඒ කියන්නේ ගොඩක් වෙලා හිතලා ඊට පස්සේ තමයි උත්තර දෙන්නේ. හැම ප්‍රශ්නයකටම. ඒ කියන්නේ එකක් එයා anxious. ඔයා මගෙන් ප්‍රශ්නයක් අහපු ගමන් මට හිතන එක අපි පටන් ගන්න මේ වගේ conversation IELTS speaking test එකත් මේ වගේ conversation එක naturally flow වෙන්න ඕනේ. එච්චරයි. ඒක තියෙනවා නම් එයාට බෑන්ඩ් 7 එනවා. අර ඒක හිතලා ගන්න තැනදී එක්සැමිනර් හිතන්නේ මෙයාට natural conversation එකක් ගෙනියන්න බෑ. ඒ කියන්නේ බාර් එකක වගේ ගිහිල්ලා සුද්දෙක් එක්ක කතා කරනවා නම් මෙයාට යා reluctant කතා කරන්න. ඒ කැටගරි එකට තමයි වැටෙන්නේ. ඒක නිසා මෙයාට මට 7 දෙන්න බෑ. 6 වලට වඩා මෙයා හොඳට උත්තරත් දෙනවා. ඒක නිසා මෙයාට 6.5 දෙනවා. එතකොට අපි මෙයාගේ හදන්න ඕනේ මොනවාද එනං? ඔයයි මායි naturally කතා කරනවා වගේ naturally කතා කරන්න.